ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට. ඉතින් guys දැනටමත් ඔයගොල්ලෝ දන්නවා මේ වීඩියෝ එක මොකක්ද කියලා. ඒ තමයි G7 GO කියලා height speed off-road car එකක් unboxing කරන එක. තව දෙයක් කියන්න තියෙනවා මම තමයි මේක ශ්‍රී ලංකාවේ පළවෙනියටම unbox කරන කෙනා. හරි guys ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනට යමු වීඩියෝ එකට. හරි මේ තියෙන guys box එක මෙතන ගහලා තියෙනවා ස්පේස් ස්ටන්ට් off-road height speed car කියලා. මෙතන එජ් එක දීලා තියෙනවා අවුරුදු 8ට වැඩි කට්ටියට කියලා. ඊට පස්සේ මෙන්න මෙතන terrain challenge කියලා තියෙනවා, stunt tire කියලා තියෙනවා, strong power කියලා තියෙනවා, stable signal කියලා තියෙනවා, USB charging කියලා තියෙනවා, stunt spin කියලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්ත ගත්තාම මේ වාහනේ තියෙන මේ action තුනක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්ත ගත්තාමත් ඒ වැඩි දෙයක් නැහැ. ඊට පස්සේ අනිත් පැත්ත ගත්තාම cool demo කියලා මෙතන ගහලා තියෙනවා. ඊට පස්සේ 360 rotating height speed කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ box එකේ යට බලපුවාම මෙතන instructions කියලා ලොකුවට ගහලා විස්තරයක් දාලා තියෙනවා. මෙතන වාහනේ මේ vehicle එකේ යට පැත්තේ පින්තූරයක් තියෙනවා. මෙතන remote control analyzing කියලා තියෙනවා. ඊට පස්සේ remote එකේ photos දෙකක් දාලා තියෙනවා guys. අපිට මෙතන normal control එකයි gesture sensing control එකයි බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන battery දාලා තියෙනවා battery compensation temperature එක 7.4 volt කියලා. ඊට පස්සේ මෙතන charging එක ගැන දාලා තියෙනවා. මෙච්චරයි තමයි box එකේ එළිය කියන්න තියෙන විස්තර. guys මට කියන්න මෙතන 6 wheels stunt කියලා ගහලා තියෙනවා. රෝද 6ක් තියෙනවා guys. හරි දැන් අපි මේක unbox කරලා බලමු. මුලින්ම guys මෙතන remote එක තියෙනවා. ඊට පස්සේ guys vehicle එක තියෙනවා. ආරම්භරයි guys. ඊට පස්සේ තව පොඩි බෑග් එකක් තියෙනවා. ඒ වගේ කැටලොග් එක තියෙනවා guys. අපි මේ කාර් එක දැනට මෙහෙම තියාගමු. මෙතන remote එකක් නෙවෙයි දෙකම බලා ගන්න පුළුවන්. මේකට ගෑනෙන් තියාගමු. ඊට පස්සේ මෙන්න මේ විදිහේ බෑග් එකක් තියෙනවා. මේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා අපි එළියට අරන් බලමු. හරි guys මේ එළියට ගමු. මෙතන මේ සකර් එකක් තියෙනවා. ඊට පස්සේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් තියෙනවා. chargeable battery එකක් තියෙනවා. ඊට පස්සේ charging cable එක තියෙනවා guys. cable එකේ මේ පැත්තේ USB port එකක් තියෙනවා. මෙතන 4-pin මේකක් තියෙනවා guys. ඊට පස්සේ කියන්න තියෙනවා guys මේක මට ගෙනත් දුන්නේ මානේ. ඊට පස්සේ තවත් ස්ටේරියක් කියන්න තියෙනවා guys. ඒ තමයි මේකේ battery capacity එක 7.4 volt තියෙනවා. ඒ වගේම මේ වාහනේ උඩ කිලෝ 7ක් බර දෙන්න පුළුවන්. තවත් කියනවා නම් මේක අනිත් පැත්ත ගහලා යන්නකෝ. ඒ කියන්නේ උඩ අතර ගහලා මේ බොඩි එක මෙහෙම යට තියෙන මෙන්න මේ පැත්තට යන්නත් පුළුවන් guys. මේ මෙතන රෝඩ් දෙකයි මෙතන රෝඩ් එකේ තියෙනවා. මෙතන රෝඩ් දෙකක් තියෙනවා guys. අනිත් පැත්ත ඒ වගේම මේ මෙතන තියෙන මේ රෝඩ් දෙක සෙන්ටර් එකේ තියෙන රෝඩ් දෙක 360 degrees මේ ඉස්සරහ රෝඩ් දෙක වටේ කරගන්න පුළුවන් guys. ඒ වගේම guys මෙන්න මේකේ මේ රෝඩ් වල තියෙන පබල් වගේ මේ කෑලි හින්දා මේක left and right horizontal and vertically දෙපැත්තට move කරන්න පුළුවන් guys. again guys මෙන්න මෙතෙන්ට මෙන්න මේක open කරන්න පුළුවන් guys. ඊට පස්සේ මෙන්න මේ සකර් එකට වතුර අරගෙන මෙන්න මේකට දාපුවාම දාලා මෙන්න මේක වහන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් නිකන් දුම එනවා වගේ එනවා guys. ඒ වගේම guys මේකේ inbuilt sound system එකක්, lights, ඒ වගේම
එන්ජින් සවුන්ඩ් එකකුත් තියෙනවා guys. ඒ හැම එකම අපිට රිමෝට් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම හොඳම කාරණේ කියනවා නම් මේක තාම ශ්‍රී ලංකන් මාකට් එකට ඇවිල්ලත් නැහැ. ඒ වගේම guys රිමෝට් එක ගැන කියනවා නම් මේ බටන් එකෙන් අපිට forward and backward වගේම මේ බටන් එකෙන් left and right වගේම 360 එකතැන rotate කරන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේ බටන් එකෙන් අපිට LED පත්තු කරන්න පුළුවන්. මේකෙන් අර මං කිව්වේ පිටිපස්සෙන් දුම් යනවා කියලා අන්න ඒක on off කරන්න පුළුවන්. මෙන්න මේ බටන් එකෙන් අපිට auto control දාන්න පුළුවන්. මේකෙන් තමයි අර engine sound එක දාන්නේ. ඒ වගේම මෙන්න මේකෙන් diagonals දිගන්න පුළුවන්. මේවත් ඒ විදිහ තමයි guys. මේ වගේ diagonals දිග ඒ වගේම මේ එක එක side වලට horizontal විදියට හරි vertical විදියට වගේ යන්න පුළුවන් guys මේ buttons වල. හරි දැන් gestry sensor control එක බලුවොත් guys ඒකෙත් අර විදිහම දෙයක් තමයි තියෙන්නේ. මෙන්න මේ කොටස ඇඟිල්ලට දාලා මේ කොටස මෙන්න මේ විදිහට දාලා තමයි guys use කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට guys. හරි guys අපි දැන් වාහනේට බැටරි ටික දාගමු. වාහනේට මෙන්න මේ බැටරිය තමයි දාන්න තියෙන්නේ. මේක 7.4 volt බැටරියක්. මේ තියෙන්නේ එක guys අපි මේක දැන් දාගමු. මෙන්න මේ මෙතන පොඩි නට්ටයක් තියෙනවා guys. අන්න ඒක ගලවන්න ඕනේ. මෙන්න මේකේ තියෙන මේ කේබල් එකට මේක ප්ලග් කරගන්න ඕනේ guys. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේකේ වහගන්න ඕනේ ආයේ. හරි guys මේක අපි දැන් අයිනෙකින් තියමු. ඊට පස්සේ මේ රිමෝට් එකට බැටරි දාන්න තියෙනවා guys. අපි ඒ ටිකක් දාමු. රිමෝට් එකට මෙන්න මේ වගේ normal බැටරි guys දාන්න තියෙන්නේ. ඒ ටිකක් දාමු. මෙන්න මේකෙත් මේ විදිහට නට්ටක් තියෙනවා ගලවන්න. ඒකටත් මේ බැටරි දෙක දාමු. මේ විදිහට guys. හරි guys මේකත් දැම්මා. මෙන්න මෙතනින් මේ බටන් එක on කරන්න පුළුවන්. on කරපුවා ඔන්න ඔය වගේ light එකක් පත් වෙනවා guys. හරි අපි දැන් මේක test drive එකක් ගෙනියලා බලමු.
ගයිස් මම අද මේ විදිහට මේ වීඩියෝ ඉවර කරනවා. මම එහෙනම් ගිහින් එන්නම්. මතක් කරලා ෂෙයා කරන්න, subscribe කරන්න, like කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ගිහින් එන්නම්. ජය වේවා.